සැලැස්සුව මැනව. ඊටමත් ආශිර්වාදමත් ස්වාමිනී විවාහ මංගල්‍ය දකින්න පාස අපිට ආශිර්වාද කරා. ස්වාමිනී සියල්ල ඔබගේ අනුග්‍රහයෙන් අපි දැන් බාර කරනවා. ස්වාමීන් වහන්සේ පැමිණ සිට හැම කෙනෙක්ද බාර කරනවා. ඔබගේ වචනේ පවා මනුෂ්‍ය හදවත අද දවසේ ස්පර්ශ කරන්න කියලා අපි ආශිර්වාද කරනවා. ස්වාමිනී ඔබගේ ඉහළින් පැමිණෙන මේ මහිමයෙන් මේ මුළු ශාලාව සරසන්න. මේ ජීවිත සරසන්න කියලා අපි ආශා කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. අපි සුද්ධ ලියවිලි කොටසකට සවන් දෙන්න යනවා. දේව වචනේ ස්වාමීන් වහන්සේ අපිට කතා කරපු වචනේ හිතුණුවන් හැටියට අපි විශ්වාස කරනවා වහන්සේගේ හඬ මේකේ තිබෙන බව. විවාහ ජීවිතය සම්බන්ධවත් ඒ වගේම ජීවිතයේ ගොඩක් දේවල් සම්බන්ධව සුද්ධ ලියවිල්ලේ අපිට උපදෙස් සහ අනුශාසනා පවසනවා. එපිස කියලා පොතක් එකේ තිබෙනවා. ඒකේ 5 වෙනි පරිච්ඡේදයේ පද කීපයක් මා කියවන්න යනවා. මම ඉල්ලා සිටින ඔබෙන් පොත අවධානයෙන් අහගෙන ඉන්න. එපිස 5 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදයේ ඉඳලා 25 වෙනි පදය දක්වා. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි බය ඇතුව එකිනෙකාට යටත් වෙලා. භාර්යාවෙනි ස්වාමීන් වහන්සේට මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත් වෙලා. මක් නිසාද? ක්‍රිස්තුස් වහන්සේ සභාවේ හිසව සිටින්නාseම පුරුෂයා භාර්යාවගේ හිසව සිටී. උන්වහන්සේ වනාහි ශරීරයේ ගැලවුම්කාරයාය. එබැවින් සභාව ක්‍රිස්තුස් වහන්සේට යටත් වෙන්නාක් මෙන් භාර්යාවෝද සියලු දේවලදී තමුන්ගේ පුරුෂයන්ට යටත් වෙත්වා. පුරුෂයෙනි ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කොට ඈ උදෙසා තමන්ම පහවා දුන්නා මෙන්ම නුඹලාත් නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේම කරපල්ලා. මේ තමයි සුද්ධ ලියවිල්ල. මා බොහොම ගෞරවයෙන් ඉල්ලන ඔබට අසුන් ගන්න පුළුවන් මේ වෙලාවේ. සිටී අතර පුරුෂයන්ට භාර්යාවට ප්‍රේම කර යුතුය ඇත. බුද්ධික අවසානයේ දක්වා පවත්වාගෙන යා යුතු වගකීම් රාශියකට ඔබ හෘදයාංගම ගිවිසුම් දෙන අතර ඔබ තෝරාගත් කාන්තාව ජීවිත කාලයටම ඔබගේ සහකාරිය වනු ඇත. ඇය අද දින සිට ඔබගේ ඉවසේ රැජින් ලෙසින් ඔබ හිමි කර ගනු ඇත.
ඔබට ඈතුල ඇති ප්‍රේමය පැහැදිලි කිරීමට වෙනත් මාර්ගයක් ඇයට නොමැත. ඇය ඔබ සමග ජීවිතේ දුක හා සතුට බෙදා ගැනීම පිණිස ඇයගේ නිවස වෙත තිබෙන බැඳීම් හා මිතුරු මිතුරියන් සමග ඇති සම්බන්ධතාවයන්ගෙන් වෙන් වේ. දිනෙනි බාරදුර වගකීම් රාශියක් ඔබට පැරණි තිබේ. පරීක්ෂා පැයක් පැමිණෙන විට ඔබගේ විවාහ පුරුෂයා ඔබගේ සැලසීමක් බලාපොරොත්තු වෙන අතර ඔබගේ සිනහව ඔබගේ ප්‍රීතියද ඔබගේ කටහඬ ඔබගේ රසබර සංගීතයද ඔබගේ උනන්දුව ඔබගේ වස්තුවද ඔබගේ හිතවත් වචන ඔබගේ මඟ පෙන්වන්නාද ඔබගේ යාඥාවලට ස්වර්ගීය මදහත් කරුද වනු ඇත. කරුණාකර අපි සියලු දෙනාම නැගිට සිටිමු. මොකක්ද නැගිට සිටින්න? මේ පුරුෂයා සමග විවාහ වීමට මේ ස්ත්‍රිය බාර දෙන්නේ කවුද? මා සමග මේ කොටස කියවන්නේ බුද්ධික වන මා විසින් දිලිනි වන ඔබව මාගේ විවාහක භාර්යාව වශයෙන්ද දෙවියන් වහන්සේ දුන්නා වූ නියමයන් මත ක්‍රිස්තියානි නිවසක් ගොඩනැගීම පිණිසද බාරගනිමි. මම මේ වගකීම ආරගනිමින් මාගේ විශ්වාසය ඔබ කෙරෙහි තබන අතර ඔබට ප්‍රේම කරමින් ජීවිත ගමන ඔබ සමග ගමන් කිරීමටද පොරොන්දු වෙමි. දෙවියන් වහන්සේගේ උපකාරය සහ මඟ පෙන්වීම යටතේ මරණයෙන් අප වෙන්වන තුරු ඔබට විශ්වාසීව සිටින්නට මම පොරොන්දු වෙමි. දිලිනි වන මම බුද්ධික වන ඔබව මාගේ විවාහක පුරුෂයා වශයෙන්ද මාගේ මුළු ජීවිත කාලයකම සහකරු වශයෙන්ද දෙදෙනා එකතුව දිව්‍ය නියමයන් මත ක්‍රිස්තියානි පවුලක් ගොඩනැගීමටද බාරගනිමි. ඔබට පමණක් ප්‍රේම කරන්නටද ඔබව විශ්වාස කරන්නටද මම දැන් සතුටින් පොරොන්දු වෙමි. මරණයෙන් අප වෙන්වන තුරු ඔබට විශ්වාසීව සිටින්න. මේ පොරොන්දුව විශ්වාසීව ඉටු කරන බව සිහිවීම පිණිස ඔබ දෙදෙනා දෙන්නා වූ සංකේත මොනවා? මෙම රත්තරන් මුදුව නොකැඩෙන ප්‍රේමයක හා කෙලවරක් නැති සම්බන්ධතාවයක සිහිවටනයක් බව සලකන්න. ශුද්ධ වචනේ සඳහන් වන පරිදි නොවා සමග දෙවියන් වහන්සේ ගිවිසුමක් කළ අවස්ථාවේදී එම ගිවිසුමේ සාක්ෂිය වශයෙන් උන්වහන්සේ සිය දුන්න ආකාශයේ තබමින් මම මේ දෙස බැලූ විට මාසා නුඹලා අතරේ වූ මාගේ ගිවිසුම සිහි කරන්නේ කීසේක. මෙයින් අප ඉගෙන ගන්නේ මෙවැනි උතුම් එකඟත්වයකට එළඹෙන අවස්ථාවන්හිදී ඒ සිහිවීම පිණිස ලකුණක් වශයෙන් තබාගත යුතු බවයි. මේ මුදු ඔබගේ විවාහ ගිවිසුමේ සාක්ෂිය වශයෙන් තබා ගැනීමට ඔබ තෝරාගෙන ඇත. මේ මුදුව රත්තරනින් කැලලක් නොමැතිව ඉවසීමෙන් යුක්තව නිම කර තිබෙන අතර ඒ පුරුෂයා සහ භාර්යාව අතර
බැඳීමක් ඇති කරනු ඇත. නිමක් නොමැතිව වටකුරුට මේ මුදුව සාදා තිබෙන අතර එය කැඩී වෙන් විය හැක්කේ පිටතින් බලපෑමක් ලද අවස්ථාවකදී පමණයි. එලෙසම ඔබ දෙදෙනා මරණයෙන් වෙන්වන තුරු අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම සඳහා ලකුණක් වශයෙන් පිරිනමන බව පැහැදිලිව ප්‍රකාශ වනු ඇත. මේ මුදුව තුලින් මාගේ භක්තිය හා විශ්වාසවන්තකම ගැන මා ප්‍රතිඥා දෙන අතර අපගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේහි නොකැලැල්ලූ ප්‍රේමේ ලකුණක් වශයෙන් මෙය බාර ගන්නා ඉල්ලා සිටිනවා. එම මුදුව තුළින් මාගේ භක්තිය හා විශ්වාසවන්තකම ගැන මා ප්‍රතිඥා දෙන අතර අපගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ හා නොකැලැල්ලූ ප්‍රේමේ ලකුණක් වශයෙන් ඒ බාර ගන්නා මෙන් ඉල්ලා සිටිනවා. අද දවසේ දෙවියන් වහන්සේ ඉදිරියේ අතිනත ගත්තා වූ ඒ යෝලට අපි ආශිර්වාද කරමි යාඥා කරන්න යන මම ඉල්ලා සිටිනවා මොකක් දාන ගන්න කියලා. අපි දැන් දිගු කරලා ඒ දරුවෝ දෙන්නට අපි ආශිර්වාද කරමු. මහත්ම දෙවි පියාණනි ඔබේ වචනේ තිබෙන ලෙසම දෙවියන් වහන්සේ කරපු අය කිසි මිනිසෙකි විසින් වෙන් නොකරේවා. කියන වචනේ අපි උන්ගේ විවාහ ජීවිතය මත ප්‍රකාශ කරමු. ස්වාමීන් අද දවසේ පෞල් ජීවිතවලට විශාල අභියෝගයන් දික්කසාද විදවැටීම් තිබෙන මෙවැනි යුගයේ ඔබේ මහත් කරුණාව හා මඟ පෙන්වීම ඔවුන් පොරොන්දු ලෙසම එකිනෙකා ජීවත්ව සිටින තුරු එකිනෙකාට විශ්වාසයෙන් සිටමින් මේ ගිවිසුම ආරක්ෂා කරන්න ඔබ වහන්සේගේ කරුණාව ඔබගේ දිව්‍ය උපකාරය අපි ඉල්ලා සිටිනවා. ස්වාමිනී අපි ආඥා කරනවා ඔබ වහන්සේ ඔවුන්ගේ ජීවිතවලට ආශිර්වාද කරන්න ඔවුන්ගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කරන්න. ස්වාමිනී යහපත් පෞල් ජීවිතය යහපත් දරුවන් යහපත් ආර්ථිකයක් දෙමින් ඔබ වහන්සේගේ මහිමය ඔබේ ගෞරවය උදෙසා උන්ට ජීවත් වෙන්න ආශිර්වාද කළ මැනව එකිනෙකා ගැන විශ්වාසීව සිටමින් එකිනෙකා ගැන ඉවසමින් එකිනෙකාට ප්‍රේම කරමින් එකිනෙකා ගැන වඩා ඕනෑකමින් සලකමින් මේ විවාහ ජීවිතය තුළ ආදර්ශයක් වෙන්න සමාජයට දරුවන්ට උන්ගේ ඥාතීන්ට සභාවට ආශිර්වාදයක් ආදර්ශයක් ලෙස ජීවත් වෙන්න මේ යෝරට ආශිර්වාද කළ මැනව ආශිර්වාද කළ මැනව අපගේ ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් මම දැන් ඔබගේ සිතට කතා කරමි. ඔබ එකිනෙකා විශ්වාසීව දුන් ප්‍රතිඥා මත ඔබගේ බලාපොරොත්තුව පරිදි ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගෙන යාමට මම ඔබ දෙදෙනාව මෙම ගිවිසුමට ඇතුළත් කරනවා. විශාල වගකීම් රාශියක් ඇතුව අද දවසේ ඔබ දෙදෙනා ජීවිතයේ අලුතෙන් ආරම්භ වෙත. බුද්ධික ඔබ වෙත බාර වෙන්නා වූ ඔබගේ මනාලිය හොඳින් ආරක්ෂා කිරීමට එමෙන්ම දෙවියන් වහන්සේ තුළ ජීවත් වීමට උත්සාහ කරමින් ඇය කනගාටුවට පත් කරන්නා වූ හෝ ඇයගේ දෙනෙත් කඳුලෙන් කෙරෙන්නා වූ කිසිදු ක්‍රියාවක් හෝ වචනයක් ඇති නොවීමට ඔබ වග බලාගත යුතුය. දිනිනි ඔබගේ වගකීම වන්නේ ඔබගේ දයාවන් තුළින් දිනාගත් හදවත ඔබේ ගුණවත්කම් තුළින් ආරක්ෂා කිරීම.
ඔබ දෙදෙනාටම මා ප්‍රකාශ කර සිටින්නේ ඔබගේ කටහඬවල් මු르දුකම නොඉක්මන තත්වයට පත් වී අතර ඇස් වලින් බලන බැල්මෙන් දයාව නොඅඩු වී යුතු බවද සියල්ලටම වඩා දෙවියන් වහන්සේට ගෞරවගෙන දෙන අන්දමින් ඔබ දෙදෙනා ජීවත් වී යුතු බවක්. අපි දැන් තීන්දුව ප්‍රකාශ කරමු. බුද්ධික සහ දිලිනි යන දෙදෙනා ශුද්ධව සරල බඳක ඇතුළත් වූ අතර දෙවියන් වහන්සේ සහ උන්වහන්සේගේ සභාව ඉදිරිපිට සාක්ෂි දරමින් ඔවුන් ප්‍රේමයෙන් හා විශ්වාසයෙන් සිටීමේ ලකුණක් වශයෙන් මුදුවක් දීමෙන් හා ගැනීමෙන් දෙයත් එකතු කිරීමෙන් ගිවිසුමකට ඇතුළත් වූ ස්වාමීන් වහන්සේගේ සභාව මගින් හා ශ්‍රී ලංකා ජනරාජ්‍ය නීති රීතීන් මත මම දැන් ඔවුන් දෙදෙනා ස්වාම පුරුෂයා භාර්යා වශයෙන් ප්‍රකාශයට පත් කරමි. දෙවියන් වහන්සේ විසින් එක් කරන ලද්දවුන් කිසි මිනිසෙකු විසින් වෙන් නොකරේ. ඔබ දෙදෙනා තවදුරටත් දෙදෙනෙකුට එක්කෙනෙකු බව පියාණන්ගේද පුත්‍රයන්ගේද ශුද්ධාත්මයන්ගේ නාමයෙන් ප්‍රකාශ කරමි. අපි දෙවියන් වහන්සේට අපේ අදලකින් දැන් ප්‍රසවල දෙවියන් වහන්සේට ස්තුති කරමු. මේ අලංකාර අවස්ථාවට. හalleluya. ප්‍රශංසා වේවා. ස්තුති වේවා. අපි හැමෝම අපේ දෙවියන් වහන්සේට ස්තුති කරමු මේ අලුත් ජීවල ගැන. උන්වහන්සේ බොහොම සතුටින් ඉන්නවා. උන්වහන්සේ බොහොම ආදරයෙන් ඉන්නවා ඔවුන් වෙනුවෙන්, ඔවුන් ගැන, ඔවුන් උදෙසා. ඉතින් අපි හැමෝම අපේ ඇස් එක වහලා උසලා ස්වාමීන් වහන්සේට ස්තුති කරමු මේ උතුම් ගීතිකාවත් එක්කම. ස්තුති ස්වාමීන් වහන්සේ ස්තුති කරනවා.
උතුම් තැන්වලට යන්න, උතුම් ස්ථානවලට යන්න, උසස් ඵලයට එසවෙන්න ඔබ ඔවුන්ට කරන ආශිර්වාද ගැන සුද්ධ කරනවා. දෙවි ස්වාමිනේ, වාසයේ මහිමය, වාසයේ ආදරය, වාසයේ උණුසුම ඔවුන් මත සදා කල්ලිම පවතින එක ගැන අපි ඔබට සුද්ධ කරනවා. දෙවි ස්වාමිනේ, ඔබගේ අනුග්‍රහය, කරුණාව, විශේෂම ඔබගේ ආශිර්වාදය යුවල මත වාසයේ ලැබුණ ගැන සුද්ධ කරනවා. දෙවි ස්වාමිනේ, වාසයේ කරුණාව ගැන සුද්ධ කරනවා. ආශිර්වාද කළ දෙවියන් වහන්සේ. හලෙලූයා, හලෙලූයා, හලෙලූයා. ආමේන්, ආමේන්, ආමේන්. දේශනාව සඳහා අපි ගෞරවනීය පාලකතුමාට ආරාධනා බලපුවම මොකද ආයේ එයා පුදුම දෙයක් කිව්වා. මොකද්ද? සමහර මිනිස්සු මුද්‍රිකපානේ මඟුල් ගෙදර මුලින් දීලා හොදේ ඒවා පස්සේ නරකේ වදිනවා. එහෙමනේ අර පාටි වලට ගියාම ඉස්කෝලේ පටන් ගන්න ඉවරේට කසිප් පොන්නේ. බැරි වුණාම අපිට බ්‍රෑන්ඩ් එකක් නැහැනේ. මදි වුණොත් කොකාකෝලා එක ඩිස්පින් දෙකක් දාලා හරි බොන්න. ඒ කාර්ය කරපු දේවල් මම කියන්නේ මිනිස්සු. දැන් මේ පොකුල් ගෙදර මොකද්ද මේ? ආරම්භයේ තිබුණු දේට වඩා අවසානයේ හරිම මුද්‍රික පානය ක්වොලිටි එකකින් උසස්. එයා රසතරයක් කිව්වා. මේ අපි මෙච්චර වෙලා දීපු ග්‍රේප් ජූස් එකට වඩා මේක තමයි උසස්. මොකක්ද මේ පණිවිඩය? යේසුස් වහන්සේ ඔබේ ජීවිතය හැදුවා. ඔබ හදාගන්න හදන ඔබ යත්වල නිර්මාණය කළ ජීවිතවල වඩා බුද්ධික උන්වහන්සේ දෙන්නේ තත්පෙන් උසස්. ඒ නිසා මේ දැසන මම ඔබට කියනවා මෙතන හැම කෙනෙකුටම ඔබේ ජීවිතේ විවාහයේ ප්‍රශ්න තියෙන යේසුස් වහන්සේ කතා කරනවා. පල්ලියක නෙමෙයි මේගොල්ලෝ. දේවාලයක නෙමෙයි මේගොල්ලෝ. යේසුස් වහන්සේ කතා කරනවා. පවුල්ද? කලබලකාරී නෑ. නමුත් විශාල ලැජ්ජාවකින් වේරුණු. ඔබේ පෞල් ජීවිතයේ ප්‍රශ්නයක් තියෙන යේසුස් වහන්සේට යක් නකර ස්වාමීන් වහන්සේ පිටේ මාසේ පිටේ. නමුත් ක්‍රිස්තියානියා ගොල්ලෝ මම මේකක් නෑ. මේ යුවල ක්‍රිස්තියානි නෙමෙයි මේගොල්ලෝ. මරියදු ක්‍රිස්තියානි නෙමෙයි. ඒ විදිහට ඇදහිය නොහැකි දෙයක් ජීවිතේ විශාල ලැජ්ජාවකින් වේරිලා අගෞරවය වෙන්න ඕනේ අවස්ථාවක් ගෞරවය කරනවා. කානායි සම්බන්ධන්නේ විවාහයේ යේසුස් වහන්සේට ආරාධනා කිරීම කරන කොටගෙන නිසා ඉතින් උද්දීපන ජීවිතයේ යේසුස් වහන්සේ ඔක්කොම මලයිසයි. මොකද ඕන අර්බුදයකට ඉතුමාවනේ.
ඔබේ මෙතෙක් ආව ජීවිතයට වඩා හොඳ ජීවිතයක් උන්වහන්සේ දෙන්න ලෑස්ති. බියාකාර මොකක්ද කියන්නේ. දයවර දෙවි පියාණනි ඔබගේ වචන සස්තුති විශේෂයෙන්ම අද දවසේ විවාහ ජීවිතයට කල්පින්න ප්‍රතිපදා මෙතන විවාහ වෙලා ඉන්න අපි හැම කෙනෙකුට විවාහ වීමට බලාපොරොත්තු වෙලා ඉන්න හැම කෙනෙකුටම ඔබ වහන්සේ ජීවිතයේ සිටීමේ වැඩගත්කම ඔබ වහන්සේට දෙන්න. ස්වාමීන් අපේ ජීවිතයේ කුමන අවස්ථාවක අපේ පෞල් ජීවිතයේ තුල අපි ලැජ්ජාවට පත් වෙන වෙලාවක් වේ. ඔබ වහන්සේ අපේ නිවසේ අපේ ජීවිතවල සිටින බව අවබෝධ කරගන්න. ඔබට යාඥා කරන මොහොතේ ඉන්න මොහොතේ ඔබ අපිව ඒ ලැජ්ජාවෙන් නිදහස් කරලා වේදනාවෙන් කරදරෙන් නිදහස් කරලා අපිට අවශ්‍ය තෘප්තිය අපි කලින් ඊට වඩා හොඳ ජීවිතයක් වහන්සේට දෙවියන් ශාස්ත්‍රීය විශේෂයෙන් අද ලෝජිකට පස්සේ මුදිකරක් දෙන්නත් ඔබගේ ජීවිතවල දිනපතා ඒසස් සම්පූර්ණ කරන ඔබගේ කරුණාව පිළිගන්න. ස්වාමීන් මෙතන විවාහයේ යම් බිඳවැටීමක් තුළ රිදීමක් වේදනාවක් තුළ යන යම් ස්ත්‍රී පුරුෂයෙක් යම් දරුවෙක් වේ තමන්ගේ දෙමව්පියන්ගේ විවාහයෙන් කඩාවැටුණු මට්ටමේ දරුවෙක් වේ. දේව කරුණාව දේව ආශිර්වාද සම්සිමුන්ට දෙන්න කියලා යාඥා කරනවා. දැන් අපගේ පියුගේ මානසික ප්‍රේමය උතුරු යේසුස් වහන්සේගේ කරුණාව සිතාන්ත මානසිකයේ උතුම් සහභාගීත්වය සමාදානයේ කුලිය විශේෂයෙන් අද දවසේ විවාහ ජීවිතයකට මුක්ති කරගන්න සමග අවශ්‍යයන් සමග ආමේන්. සබාවකට නැගිට සිටින්න ඔව් තව දෙයක් සිදු කරන්න යනවා. මාලයක් ඇඳීමෙන් දිවිසුන් තවත් ශක්තිමත් කරන්න යනවා. ඊට පස්සේ දෙමව්පියන්ට ගෞරව කරන්න යනවා ත්‍යාගයක් දී. දැන් අපි මේ අවස්ථාවට පොරොත්තු වෙන්නේ. මේ වෙලාවේ අපි ඉන්නවා ඒ මාලය ගෙනත් දෙන්න. දෙන්න ඔය ඇඩ් කරලා ඔයා දාන්න ඊට පස්සේ දැන් මේ වෙලාවේ අභිනව යුවල මගේ දෙමෝපියන්ව අගේ කරන්ට යනවා. ඉතින් මේ වෙලාවේ අපි ඔවුන් එක්ක එකතු වෙමු. අපි අපේ දෙවියන් වහන්සේට ස්තුති කරමු. ඔවුන්ගේ දෙමෝපියන් සාවැණියන් ගැන අපි ගායනා කරනවා ගීතිකාවක්. ඒ ගීතිකාව අතරතුර ඔවුන්ගේ ආදරය ඔවුන් බෙදා ගන්නවා.
කරුණාවෙන්
මද පවනක් ලෙස මාගත වැද සිසිලගෙන ආවේ ඔබ සීතල රැයකට මාහට උදුන මුණාවේ ශේසුනී ඔබේ නම මතුරා කී කියමි නිරතුරා රඟවා සෙනෙහස උතුරා ඔබමය මා මිතුරා ශේසුනී ඔබේ නම මතුරා කී කියමි නිරතුරා රඟවා සෙනෙහස උතුරා ඔබමය මා මිතුරා රඟවා සෙනෙහස උතුරා ඔබමය මා මිතුරා රඟවා සෙනෙහස උතුරා ඔබමය මා මිතුරා
පසු කරනවා. දිනිඳුරිය, ළමාවිය, යෞවනිය මේ විදිහට මහලුවේ දක්වාම සහ ජීවිතේ සම්පන්න මොහොත දක්වා විවිධ කඩේින් පසු කරනවා. ඒ අවස්ථාවලදී මම හිතන්නේ කුංචි කාලේ ඉඳන්ම අපේ ජීවිත පිළිබඳ තීරණ ගන්න දෙමව්පියන්. හැබැයි මේ මොහොතේ මම හිතනවා දෙමව්පියන්ට ඉඩ දුන්නත් ඔබේ කැමැත්තක් මේ අතර තියෙනවා. ඒ නිසා අපි විවාහ දිවියක් ආරම්භ කරා. ඒකට මම හිතන්නේ අන්‍යෝන්‍ය අවබෝධය, දෙන්නත් සහයෝගය, රහස් නොදෙකින් මෙන්න මේ වගේ දේවල් තමයි ජීවිතේ ඉදිරියට ගෙනියන්න ශක්තියක් වෙන්නේ. ඒ වගේම දෙන්න කෙරෙහි සැක සංකා මත කරගන්න එපා කවදාවත්. හැම වෙලේම කතා කරලා විසඳ ගන්න ඕනම දෙයක් කතාවෙන් විසඳන්න පුළුවන්. ඉතින් එන්න මේ වගේ චූටි අවවාදයක් තමයි මට දෙන්න වෙන්නේ. මොකද හොඳ උගත් දරුවෝ. ඊට පස්සේ මම කියන්න ඕනේ අපේ මනාලියගේ පාර්ශවයෙන් තමයි මම මේ ඉදිරිපත් වෙන්නේ. මම හිතනවා මේ මොහොතට අපි සියලු ඥාති වර්ගයා සම්පූර්ණ වෙලා සම්බන්ධ වෙලා තියෙනවා. විවිධ චාරිත්‍රානුකූලව ලස්සන විවාහ උත්සව සිද්ධ වුණා. ඉදිරියට ඒ වගේම වේවි. මේ මොහොතේ අපේ පාර්ශවයෙන් සියලු දෙනාටම ආරාධනා කළා. ගෞරවනීය වේ ආරාධනා පිළි අරගෙන මේ මොහොතේ අපේ ශක්තියක් වුණා. ඔබ සියලු දෙනාම පැමිණියා. හැබැයි අපෙන් යම් අඩුපාඩුවක් වෙන්නේ නැති කෑම බීම සල්ලා කටයුතු කතා කරන්න නොහැකි වී වෙනද වගේ අල්ලාප සල්ලාපේ බැරිවි මේ වගේ දේවල් වෙන්නේ නැති. නමුත් මේ අවස්ථාවේ ඒ වගේ දේවල් සුබ දෙයක් කොට අපේ ජීවත් කරමින් අපෙන් අවදාදී දෙන්නේ අපි ගමු කියලා. ඉතින් අපි විශාල පවුලක් නෙවෙයි සාමාන්‍ය කුඩා පවුලක්. අපේ මනමාල මහත්මයාගේ පැත්තෙන් තම සන්තෝෂ මොකද පරම්පරාවක පළවෙනි පුරුක පළවෙනි විවාහයෙන් මනමාලයාගේ අම්මගේ පැත්තෙන් තාත්තගේ පැත්තෙන් මුළු පවුලේම පළවෙනි විවාහයෙන් සියලු දෙනාටම සන්තෝෂ අවස්ථාව. අපි මේ මොහොතේ අවස්ථාව පස්සේ මනමාල මහත්මියගේ පාර්ශවයෙන් මුස්ලිම් පිළිගාරම් අපිට හොඳට සංග්‍රහ කරා. හැබැයි අපි ආගම් දෙකක් මට පේන විදිහට අපි මෙතන බලා හිටපු එක තමයි කරේ. අපිට සිද්ධ වුණේ බලාගෙන මොකද්ද වෙන්නේ කියලා බලාගෙන හිටියා. ඒකත් අපිට හොඳ අත්දැකීමක් වුණා. ඒ වගේම තමයි අවවාද දෙන්න අවශ්‍ය නැ ගොඩාක් දේවල් අවවාද ලැබුණා. දෙවියන් වහන්සේ ඉස්සරහට ඒගොල්ල විවාහයටපත් වුණා. අද මේ මොහොතේ පටන් මනමාල මහත්මිය අපේ පාර්ශවයට එකතු වෙනවා. ඉතින් අපේ ඒ සම්බන්ධව ගොඩාක් සතුටු වෙනවා. මොකද කියන්නේ දැල්ලා ඔබ සියලු දෙනා ඔබ දෙපළ අද ආරම්භ කරා වූ යුද දෙවිය ඉතා සෞරව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. අනාගතයේ මුද කල්පනාවක් අපට දක්වන්න ලැබේවා කියා ඔබට මහණිය වෙනවා. ඔබ සියලු දෙනා හොඳයි. අද දවසේ මංගල්‍ය කටයුතු මෙතනින් ආවෙනවා. මම සම්බන්ධ වුණේ අතට මේගොල්ලෝගේ ආගමික කටයුතු වලට. අපේ පාලකතුමා තමයි මේ දේවල් සිද්ධ කරේ. ඉතින් සතුටුයි උපවාස අපි අඳුරගත්තා. මම බුද්ධිගත එක දවස් දෙකක් තුනක් කතා කරලා ඇති. ඉතින් ඔබ හැම කෙනෙක්ම මෙතෙන්ට ඇවිල්ලා උන්ට ආශිර්වාදයක් වුණා, ශක්තියක් වුණා. ඒ ගැන අපි සභාවක් වශයෙන්, පල්ලියක් වශයෙන් අපි ඔබට ස්තුති කරනවා. ඔබ හැම කෙනෙක්ටම ජේසුස් පිටයි අපේ මුළු හදවතේ ආශිර්වාදය අපි මේ යුවලත් එක්ක තියෙනවා. ඔවුන්ට ශක්තියක් වෙන්න.
මගේ ප්‍රාණයයි සැබෑවුන සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුපරේ අභිමානයයි දුවේ නුඹ මගේ ප්‍රාණයයි සැබෑවුන සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුපරේ අභිමානයයි
මං මලක් ලෙස නුඹ නොහැදුවේ පෙති හැලි පරවෙන නිසාමයි දුක දිනාහි නැහෙන හැටිදුවේ නුඹ දැන උගත් පාඩම තමයි මිල මුදල නිල බලයා නොදෙයි මිල මුදල නිල බල යානොදෙයි කළ හොඳම විතරක් ඉතිරිවෙයි කළ හොඳම විතරක් ඉතිරිවෙයි දුවේ නුඹ මගේ ප්‍රාණයයි සැබෑවුන සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුහරේ අභිමානයයි අප මේ මුතුන් මිත්තන් එදා සියලේ කඳුළු දහදිය පුදා පරපුරෙන් පරපුරට රැගෙන ඒ ගෞරවය මගේ දුව තමා නුඹ යන්නේ හිස් දැතින් නොවේ නුඹ යන්නේ හිස් දැතින් නොවේ ගෙනියන්නේ ඒ අභිමානයයි ගෙනියන්නේ ඒ අභිමානයයි දුවේ නුඹ මගේ ප්‍රාණයයි සැබෑවුන සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුහරේ අභිමානයයි දුවේ නුඹ මගේ ප්‍රාණයයි සානි
ඉකිල කුරුළු කුඩුවෙන් සන්තෝෂයක් නෑ සිතේ සන්තෝෂයක් නෑ සිතේ සන්තෝෂයක් නෑ සිතේ කියතා පටන් ඉකිල කුරුළු කුඩුවෙන් සන්තෝෂයක් නෑ සිතේ සුවඳ මල්වනේ ආදරය සිනාසෙනු පෙනේ පැතුම් බිහි වෙලා කුරුළු ඇස් බලා අනන්තයට යයි පියාඹලා රැවුනෙගේ තුරුණු හද බිමේ ජීවිතය හරුත දෙන්දනේ හැඟුම් පිබිදිලා දිතොල් මතුරලා කතා කරයි පියා සලසලා සිහිනකින් හරි සිතන්නට බැරි ඉඳුනිලක් ලැබී කැලුම් දෙයි පිරි විමන්න පතමි යහන්න සොයමි ඔබගේ හදබිමේ වැතිර සැතපෙමි නෙත්පියන් නැසීලා සිත්තුටින් පිරීලා නින්දයයි සුවෙන් නිසංසලේ රැවුනගේ තුරුණු හදබිමේ ජීවිතය හරුත දෙන්දනේ හැඟුම් පිබිදිලා දෙතොල් මතුරලා කතා කරයි පියා සලසලා සුගන්ධය ගලයි සුළඟ විසිරිලා
පැවිදි තැනකදී දිනක බැඳි වෙඳි සිටිය හැටි සිතේ මතකේ ඇඳි ඇඳි හීගෙනත් මෙසේමයි මේ දෙනත් මෙවාගේ පින් පහන් දිලේ බවින් බවේ මී පිරුණු සුවඳ මල්වන්නේ ආදරය සිනාසෙන් උපෙනේ පැතුම් දී වෙලා කුරුළු වෙස් බලා අනන්තයට යයි පියාඹලා රැවුනගේ තුරුණු හද බිමේ ජීවිතය අරුත දෙන්දනේ හැඟුම් පිබිදලා දෙතොල් වතුරලා කතා කරයි පියා සලසලා අනන්තයට යයි පියාඹලා කතා කරයි පියා සලසලා වාසනාව වේවා වාසනාව වේවා වාසනාව වේවා වාසනාව වේවා පින්වර යුවතිය කුල කුමරිය වී මංගල මල් නැකතේ පින්වර කුමරකු අතිනතගෙන දීගෙක යන දවසේ වාසනාව වේවා වාසනාව වේවා මංගල පියවර තබනා නොයිඳුල් සුන්දර යුවලකි අගනා චාමර සේසත් සැලෙමින් සදනා ආශිර්වාදෙන් ආසිරි වේවා වාසනා වේවා වාසනා වේවා වාසනා වේවා වාසනා වේවා සිතිවිලි පිවිතුරු නම් අද දවසේ හෙට දවසත් එලෙසින් පිවිතුරු වේ දිවි මගසෙත් මල් පිපෙන පැයේ පිවිතුරු බව රැක වරණය වේ වාසනා වේවා වාසනා වේවා වාසනා වේවා වාසනා වේවා පින්වර යුවතිය
කුල කුමරිය වී මංගල මල් නැකතේ පෙම්වර කුමරෙකු අතිනතගෙන දීගෙක යන දවසේ වාසනාව වේවා වාසනාව වේවා වාසනාව වේවා වාසනාව වේවා. සාගරය බඳු පෙම් ආදරය දැනුනොත් නුඹ කුඩුවේ ඉන්නේ නෑ. වෙන කාටවත් එහෙම නොකියන් හොඳේ මන් නුඹට රහසක් කියන්නම්. වෙන කාටවත්
එහෙම නොකියන් හොඳේ මන් නුඹට රහසක් කියන්නම් මං ආදරේ කියන මට ආදරේ කරන රැචිනක් මටත් ඉන්නවා අපි ආදරෙන් ඉන්නවා සැලලීනියෝ නුඹ දන්නේ නෑ සැලලීනියෝ නුඹ දන්නේ නෑ පෙම්සිතක සුවය හඳුනන්නේ නෑ සාගරය බඳු පෙම් ආදරය දැනුනොත් නුඹ කෝඩුවේ ඉන්නේ නෑ වෙන කාටවත් එහෙම නොකියන් නොදේ මන් නුඹට රහසක් කියන්නම් වෙන කාටවත් එහෙම නොකියන් නොදේ මන් නුඹට රහසක් කියන්නම් ආලෙන් පියා සරණ ආදර හැඟුම් මහිම දැන්නම් අපිත් දන්නවා අපි ආදරෙන් ඉන්නවා සැලලීනියෝ නුඹ දන්නේ නෑ සැලලීනියෝ නුඹ දන්නේ නෑ පෙම්සිතක සුවය හඳුනන්නේ නෑ සාගරය බඳු පෙම් ආදරය දැනුනොත් නුඹ කූඩුවේ ඉන්නේ නෑ